දැන් කවුද දන්නේ නැහැ ඔය හොස්පිටල් එකේ බිල ගෙවන්නේ නේද? හසරැල්ට උණ ගැන බිල කියන්නේ. හොස්පිටල් එකේ බිල ගෙවන කෙනා ගැන විස්තරයක් තමයි මම අද කියන්නට සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් සිහිපත් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයා උනන්දුවක් වගේම කැපවීමකින් ඉන්න කෙනෙක් නම් එහෙනම් ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නෙත් කියන කාරණාව ගැන අද අපි හැමෝම මතක් කරන දෙන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඉතින් ඔයා දන්නවද? ඒ තමයි දැන් හසරැලිගේ මල්ලිට ටිකෙන් ටික සුවපත් වෙනවා. හැබැයි ඉතින් යාළුට ගෙදර යන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් හැබැයි ඒ වුණාට බිල ගෙවන වෙලාවේදී මොන වගේ දෙයක් වේවි කියලාද ඔයාට හිතෙන්නේ? අනිවාර්යයෙන්ම ඒ වගේ තැනක බිලක් ගෙවන එක නම් ලීසි පහසු වෙන්නේ නැහැ. ඉතින් ඒකට හසරැලි බය වෙලා හැමතැනම සල්ලි හොයන්නට ඉඩක් තියෙනවා කියලායි මම අද මතක් කරන්නේ. හැබැයි ඒ වුණාට අපිට මේක මතක් කරන්න පුළුවන්. ඒ තමයි ඔය බොස්ගේ පුතා ඉන්නවනේ. එයා අනිවාර්යෙන්ම හසරැලි වෙනුවෙන් බිල ගෙවලා තියනවා වෙන්නට පුළුවන්. ඒ වගේම මෙන්න මේක දැනගත්තට පස්සේ හරිම ලොකු වේදනාවකට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා කියලයි මම අද මේ වෙලාවේදී ඔයත් එක්කම කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන. අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට සූදානම් වෙලා ඉන්නවා කියන කතාව ගැන තමයි. අද අපි හැමෝම මේ වෙලාවේදීත් ඔයත් එක්කම කතා කරන්නට ඉඩක් හදලා තියෙන්නේ කියන කතාව ගැන අද අපි හැමෝම මේ වෙලාවේදී තවදුරටත් කතා කරන්නට ඉඩකුත් තියාගෙන ඉන්නවා කියන කාරණාව තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට උනන්දුවකුත් තියාගන්නට ඕනේ. තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි හසරැලි බය වුණාට කමක් නැහැ. මොකද හසරැලි ගිහිල්ලා අනිවාර්යෙන්ම මේ බිල ගෙවීම සම්බන්ධයෙන් ගොඩාක් ස්තුති කරන විදිය ගැන අපි හැමෝටම මේ වෙලාවේදී කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නටත් ඉඩක් තියාගෙන ඉන්නේ. ඉතින් අන්නේ ස්තුති කිරීමත් එක්ක මේ දෙන්නගේ ආදරේ තවත් ගොඩාක් ලං වේවි කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට ඉඩක් හදාගන්නට ඕනේ කියලයි මම අද මේ වෙලාවේදී ඔයාට කියන්නේ. ඉතින් තව දෙයක් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ ගැන මම මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කතාවකමයි අද අපි හැමෝම කතා කරන්නට සූදානම් වෙලා තියෙන්නේ කියන කතාව ගැන තමයි අද මේ වෙලාවේ අපි හැමෝම ඔයාව දැනුවත් කරමින් කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් දැන් රාජුටවත් රෝමටවත් මේ තරම් ලොකු ගාණක් ගෙවා ගන්න බැරි හින්දා මේ වෙලාවේ ගොඩාක් සරණ වෙයි කියලායි අපිට හිතන්නට වෙන්නේ කියන කතාව ගැන අපි මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට සූදානම් වෙනවා.